hello කොහොමද ඔයාලට? ඉතින් ඔන්න අද vlog එකකින් අරන් ආවලා තියෙන්නේ trip series එකක් ඇත්තටම. මේක vlog series එකක් වේවි. මොකද මෙතන මේ trip එකේ ඇත්තටම අපි hotels දෙක තුනකටම යනවා. ඉතින් මේ ඔක්කොම ටික ඔයාලට පෙන්නන්න ඕන නිසා මම මේක vlog series එකක් විදිහට ගේනවා කියලා තමයි හිතුවේ. ඉතින් හරිම ආසාවෙන් ගිහපු trip එකක්. ඉතින් මේකේ details ඔක්කොම මම ඔයාලත් එක්ක share කරන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ අපි යන්නේ අපේ first stop එකට. අපේ hotel එකට යන්න කලින් මට ආසාවෙන් මම හරිම ආසාවෙන් යන්න හිටපු තැනක් ගැන තමයි මේකෙන් මම පෙන්නන්න හදන්නේ. ඉතින් ඔයාලා හැමෝම දන්න පොඩි ළමයෙක් පවා ගිහිල්ලා තියෙන තැනක් මේක ඔයාලට පේනවා ඇති Elephant Orphanage එක පින්නවල. ඉතින් මම මේකට පොඩි කාලේ නම් ගිහිල්ලා තියෙනවා. හැබැයි අතට මට ඒක මතකයක් තිබුණ නැහැ. ඒක නිසා මට ආස හිතුණා එතනට යන්න. ඉතින් ඒක නිසාම තමයි මම decide කළේ අනිවාර්යෙන් මම එතනට යනවායි කියලා. ඉතින් so our first stop was the famous Pinnawala Elephant Orphanage. ඉතින් this time I was really excited to experience everything again. මොකද මට පොඩි කාලේ මම ගියපු නිසා මට මේවා experience කරන්න එහෙම බැරි වුණ නිසා ඉතින් the street around the area was honestly so pretty and aesthetic. ළමයි ඒ aesthetic look එක aesthetic street look එක මං හරිම ආස look එකක්. ඒ කියන්නේ මං හරිම ආස vibe එකක් එතන තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා අපේ lunch එක ගන්න. ඉතින් අපි යන්නේ මේ Hotel Elephant Park කියන hotel එකට තමයි අපි යන්නේ. ඒගොල්ලෝගේ restaurant එක වෙනම තියෙනවා. අපි අර weekday එකක ගිය නිසා ඇත්තටම crowd එකක් හිටියේ නෑ. I think weekends would probably be much busier than this. ඉතින් ළමයි එතනට පෙන view එක ඔයාලා දැක්කොත් ඇත්තටම මේක ඔයාලා live බලන්න ඕන view එකක්. හරිම ලස්සනට පේනවා. ඒගොල්ලෝ ඇවිල්ලා නානවා. එතකොට ඒක මාර්ම close view එකක් බලා ගන්න පුළුවන් තැනක් තමයි මේක. ඉතින් මම recommend කරනවා ඔයාලට යන්න කියලා Elephant Orphanage එකට ආවොත් පින්නවල මේ restaurant එකට. ඉතින් මොකද ඔයාලට අනිවාර්යයෙන්ම මේ view එක බලන්නනේ ඔයාලා මෙතනට එන්නේ. ඉතින් ඒ නිසා ඒක හරිම ලස්සනට ඒක පේන නිසාත් ඔයාලට lunch ගන්න ගමන් හරි dinner ගන්න ගමන් හරි breakfast ගන්න ගමන් හරි ඔයාලට ඒ view එක ලස්සනට බලා ගන්න පුළුවන් restaurant එකක්. ඊට පස්සේ අපි ඉතින් අපේ hotel එකට යන්න ටිකක් වෙලා එතන ඉඳලා අපි ටික ලෑස්ති වුණා. ඉතින් අපිට අතර බෙදෙන දාලන්න හිතුන්නේ නැහැ. මොකද ඒ තරම් ලස්සන view එකක්. ඉතින් ඒගොල්ලෝ ඔක්කොමලා නාලා යනකම් අපි එතනදලා බලාගෙන ඉඳලා තමයි අපේ lunch එක ඉවර කරගත්තෙත්. ඉතින් කොහොම හරි එතන photos ටිකකුත් අරගෙන අපි ඉතින් එතනින් අපේ hotel එකට යන්න පිටත් වුණා. next vlog එකෙන් මම ඔයාලට ඒ hotel stay එක full detail එකම අරගෙන එන්නම්. ඉතින් I'll also share the room tour, food views, prices and everything else in the next video. ඉතින් අනිවාර්යෙන් next video එකත් බලන්න. ඉතින් thank you so much for watching this vlog until the end. ඉතින් මම මේ වීඩියෝ එකේ end එකේ පොඩි sneak peek එකකුත් දාලා තියෙනවා අපේ ඊළඟට hotel එක ගැන. එහෙනම් next video එකෙන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. ගිහලා එන්නම්. bye bye.